everyone. Good morning. කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. ඉතින් අද පෙබරවාරි 14 වෙනිදා ඒ කියන්නේ වැලන්ටයින් දවසේ අද අපිට තියෙනවා දානි ගෙදරකට යන්නත්. ඒ නිසා මම බබා එක්ක ටවුන් එකට ආවා. හස්බන්ඩ් වැලිගම ඉඳන් ටවුන් එකට එන ගමන් ඉතින් එයා එනකල් අපිට වෙලාව තියෙන නිසා මෙතන බීච් එක ළඟම තියෙන ප්ලේ ඒරියා එකට ගිහින් ඉන්නවා කියලා හිතුවා. අපේ බබා මේ කල්පනා කරන්නේ කොතනින්ද පටන් ගන්න කියලා. අද නිවාඩු දවසක් නිසා මෙතනත් සෙනඟ ටික දෙනෙක් ඉන්නවා. බබාට නම් ඉතින් යාළුවෝත් හම්බ වුණා සෙල්ලම් කරන්න. ඒත් ඉතින් තව වැඩි වෙලාවක් යන්නේ නැතුව වහින පාටක් තියෙන්නේ. මෙතනට ඈතින් දෙවුන්දර ලයිට් හවුස් එකත් ලස්සනට පේනවා. ඒ වගේම තමයි ඔයාලා අහලා ඇති මාතර පරවි දූපත. එතනත් පන්සල වගේම එතනට ගියාම පේන වීව් එකත් හරිම ලස්සනයි. ඇවිත් නැත්තම් ඔයාලත් දවසක ඇවිත් බලන්න ලස්සන වීව් එකක් බලා ගන්න පුළුවන්. වහින්න කිට්ටු නිසා වෙන්න ඇති හුළඟත් පුදුම තරම් සැරයි අද. ඒ වගේම තමයි අද බීච් එක දිගටම වගේ ලස්සන හදපු ෆ්ලවර් බොකේස් තියෙනවා විකුණන්න. ඉතින් අපි දෙන්න එතන ළඟම තිබුණු P&S එකෙන් මේ වැනිලා ඉක්ලෙයා එකයි චොක්ලට් කිරි පැකට් එකයි ගත්තා. ඊළඟට යන්න ඕනේ දාන ගෙදරට ගෙනියන්න මොනවා හරි ගන්න. ඕන්න ඉතින් ඒත් එක්කම වැස්සත් පටන් ගත්තා. ඉතින් අපි වැස්සෙම ගිහින් දාන ගෙදරට ගෙනියන්න ඕන කරන දේවල් ටිකක් ගත්තා. ඒත් එක්කම මේ දවස්වල හැමෝම කතා කරන මෙන්න මේ රසම රස අයිස්ක්‍රීම් එකකුත් ගත්තා. මේ එකක් රුපියල් 120ක් උනේ. ඒ ගානත් එක්ක බලද්දි නම් ඇත්තට මේක වර්ත් කියලා හිතෙනවා. ඒත් ඉතින් හරි වැඩේ නේ උනේ. ඒකෙන් ලොකු කෑල්ලක් බිම වැටිලා බබාට ඒක සම්පූර්ණයෙන් රස බලන්න නම් හම්බුනේ නෑ. ඉතින් අන්තිමට එයා මූඩ් එකත් අවුල් වෙලා හිටියේ. දානි ගෙදරට ගිහින් එන ගමන් අපි ගියා මෙන්න මේ පෙට් ෂොප් එකට. හස්බන්ඩ් හාවෙක්ව දැකලා ඔන්න ඉතින් එයාව ගන්න ඕනි කියලා තමයි ගියේ. හැබැයි මෙතන වැඩිපුරම හිටියේ ලස්සන වර්ගවල මාළු. ඉතින් එයාට හොටෙල් එකට මාළු වගයක් ගන්නත් ඕන වෙලා තිබුණා ෆිෂ් තෙරපි වලට ගන්න වර්ගය අය. මම ඉතින් මේ එයාට කියන්නේ වැලන්ටයින් වලට ගිෆ්ට් එකක් කියලා හිතලා මට පොඩි මාළු ටැංකියකුයි මාළුයි අරන් දෙන්න කියලා. ඔයාලා ඒ දැකපු පොඩි මාළු ටැංකියකුයි මෙන්න මේ පාට මාළුන්ගේ ජෝඩු 4කුයි අපි ඉතින් ගත්තා. ඔන්න ඔහොම තමයි එදා දවස ගත වුනේ. ඉතින් මේ බ්ලොග් එක ගොඩක් හිටී කියලා හිතුන නිසා මම තවත් දවසක වීඩියෝස් ටිකක් මේ බ්ලොග් එකටම එකතු කළා. අද මට බබාව ඉස්කෝලේට එක්ක යන්න තියෙන දවසක්. නිවාඩු වුණාට බබා ග්‍රේඩ් 5 ඉන්න නිසා එයාට පන්ති තියෙනවා. අද හුළඟ ගොඩක් වැඩි දවසක්. ඒ වගේම තමයි උදේ පාන්දර ඉඳලම ගොඩක් ලොකු සීතලක් තියෙනවා. කුස්සිය පැත්තේ ළඟම තියෙන කෝපි ගස්වල අද මල් පිපිලා තිබුණා උදේ පාන්දර. හරිම සුවඳයි හරියට පර්ෆියුම් එකක වගේ. ඒ වගේම තමයි මී මැස්සොත් ඉන්නවා. ඔයාලට පේනවද දන්න? බලන් ඉන්න හරිම ආසෙ හිතෙනවා. ඒත් ඉතින් බලන් ඉන්න වෙලාව මදි. අපිට දැන් පරක්කු වෙනවනේ. ඒ නිසා අපි දැන් යන්න පිටත් වෙන්න ඕනේ. 君の中にある赤と青き線それらが結ばれるのは真 ඔන්න ඉතින් අපි දැන් යන ගමන් ඉන්නේ. උදේ පාන්දර ඉඳලම හුළඟ තිබුණට අද ටිකක් අමුතු දවසක්. වහින්න වගේ පාටක් තියෙනවා. ඒ වගේම තමයි ලොකු මිස්ට් එකකුත් තියෙනවා. ඉතින් අද දවසේ මම ගොඩක් වීඩියෝස් ගත්තේ නෑ. පන්ති ඉවර වෙලා බබා එක්ක මම වැලිගමට ගියා. වැලිගම ඉඳලා දැන් අපි දෙන්න මේ ලෑස්ති වෙන්නේ ආපහු ගෙදර යන්න. එහෙනම් ඉතින් ආයෙත් දවසක අලුත් vlog එකකින් මුණ ගැහෙනකල් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මාව subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් හැමෝම සතුටින් ඉන්න. good night. අදට මම ගිහින් එන්නම්.